මොකද්ද කටකලුවා? කටකලුවා. මොකක්ද දකින්න විදිහට නම් කෙලින්ම පේන්නේ මොකයි සුපිරි විස ඩයලොග් කියලා නේ. හෙලේනා ආදරේට කියන්නේ. ආදරේට කියන්නේ. ඒ කියන්නේ උන් ලස්සන හින්දෙන්ද ඌ කෑනවා වගේ නේ. ඔව්. කටකලුවා. කටකලුව කියන්නේ මොකද කටකලුවේද මචං? මූ නිකන් විසයි වගේ සැරයි වගේ පෙන්නන්න. ඔව්. මෙහෙම දරණ ගහගෙන කට අරින මෙයාගේ කට මූ දරණ ගස්සන්න බැරි වේද අපිට? බෑ. එහෙම බෑනේ. දැන් අපිට සෙට් වෙලා දෙන්නේ. ඔව්. මේ කට ඇතුළ මොකේ කළු පාටයි. කටකලුව කියලා කියන්නේ. ඒතකොට සර්පයෝ જાති අල්ලනකොට හැමෝම එක වගේද? නෑ. එක්කෙනා වෙනස් නේ. දියබරි එහෙම ගඳයි. පොළොංගගේ එහෙම ගොරෝසුයි. දියබරියගේ අතට ගඳ එනවා. අල්ලපුවම අය සබන් දාලා හේතුවත් ඒ කියන්නේ ඌ මොනාරි ශ්‍රාවයක් පිට කරනවා. ඔව්. එහෙම මුංගේ ග්‍රන්ථිත් නෑ. ඉතින් බං මේ වගේ සර්පයෝ බං ඉතින් ඇත්තම කන්නේත් නැත්තම් ඈ විස වගේ පේනවා. ඉතින් එතකොට මිනිස්සු මරනවනේ. එතකොට මාර පව් නේද බං? බලහන් ඉතින් අපිට බං ඉතින් මූ කොට්ටයස්ෙන් ගිහින් අපේ කෑවත් ප්‍රශ්නයක් වෙන්නේ නැති සතෙක් නේ. අවුලක් කරන හැබැයි පිටගස්සට ඉදිරියෝ. ඒකට විතරනේ දෙන්නේ ඉතින්. පිටගස්සට ඉදලා තියෙනවා නෑ. ඒ හැමෝටම විදලා තියෙන්නේ. හැමෝටම විදින්නේ. ඉස්කෝලෙන් කරලා විදින්නේ නැද්ද? ඒ ගලපට්ලට ඉදින්නේ. ඔව් නේ. හෙලේනා ඌට බං අපිව ඇහෙනවද බං? ඇහෙන්නේ නෑ. ඇහෙන්නේ නෑ. මොකද මුට කොහොමද දැනෙන්නේ? මුට දැනෙන්නේ මචං මේ තේරෙන්නේ කිව්වොත් තරංග මචං. ඔය කම්පන දැනෙන්නේ. අභ්‍යන්තර කන්තාව තියෙන මුට. අභ්‍යන්තර කම්. අර මේ මුගේ හිටිය නේද ඉස්සර මැක්කෝ වගේ. කිනි තුල්ලෝ. නැද්ද? ඉන්න වෙන්නේ. කොහොමද යටින් අල්ලන්න යට ඇති කිනි තුල්ලෝ. නැද්ද? කිනි තුල්ලෝ නෑ නේද? බඩු ගිහින්ද බලන්න. වතුරේ යන්නේ. මට යන්න ඇති. වතුරේ යන්නේ නැතිද කියන්නේ? ඇති හැබැයි ඇඟේ ඉන්න ගන්න. අඩෝ මාරයි ඈ. ඒක බං ආයේ මේ දෙපැත්තටම කරත් එක වගේම තමයි ෆීල් එක කියන්නේ. මූ හැව හරිනව ඇති ඈ. නෑ ගාව නෑ. මූට අරින්න පුළුවන් ඇති නේ. හැවර්ම කාලෙ මේ තව. ඉදුන්නේ පාට පේනවා මුගේ ඇඟේ බං. ඒ ලයිට් එක දිලිසලා ෂයින් එක. තායිදී හරිද ෂයින් එකක් කියලා දියදුනි පාටේ නෑනේ බං. මේ වගේ නෑනේ බං. මුගේනේ ඉන්නේ මේ. මොකද වෙනවද? දැන් අතට හීලා වෙලා ඉන්නේ වීඩ. දැන් මො සෙට් වෙලා ඉන්නේ. සෙට් වෙලා ඉන්නේ. මෝ අපිට සෙට්ම කරගන්න බැල්ල අපි ඔය ලස්සනට ඉන්නවා බං. බලන්න. මම බලා ඉන්නේ සමහරට අතට. මෝ අපි දිහාද බලන් ඉන්නේ. ඇඟිල්ල දිහා බලා ඉන්නේ. සමහරට ඇඟිල්ල ගහයි ටක් ගාලා. එතකොට විස නැහැ? වෙන එකක් අල්ලන් ඇඟිල්ල නැතුව. ෂා ඔය අතල්ලෙක ඉන්නේ. මූට ඒතොර හබරලයා කියනවා, කටකලුවා කියනවා, හෙලේන නම් තුනයි තව ඇතිනේ. ඒතොර මූ මේ හබරලිය කියලා කියන්නේ. හබරලියා. ඔව් කතාවට කියන්නේ ගැරන්ඩියයි. ඈ මේ ගැරන්ඩියයි ණයයි එකතු වෙලා මූ හැදෙලා කියලා එහෙම වෙන්නේ නැහැ. ඒ මූ අර දරණ ගහන් ඉන්න හින්දා ඉන්නේ තේම. මූ ණය සීන් එකේම ඉන්නේ. කට අරින්නේ නැහැ. ලියව දාන්නේ නැද්ද එළියට? හායි අමාරුගේ අපි මමුට කරදරයක් කරනවා කියලා නෑ. ඉතින් බං අර මරන්න ගියපු සතා නේ බේරන් ආවේ. ඔව්. ඈ මාර ලයින්